හලෝ කොහොමද ඔයාලට? මේක තමයි අපේ ෆස්ට් vlog එක. අපේ චූටි නිව්‍යාන පැටියාගේ බර්ත්ඩේ vlog එක. ඉතින් මේ YouTube channel එක අපි හැදුවේ අපේ චූටි නිව්‍යාන කවදා හරි ලොකු වුණාම එයාට එයා චූටි කාලේ කරපු දඟ වැඩ, ඒ වගේම එයාගේ විශේෂ අවස්ථා, එතකොට එයාගේ පවුලයත් එක්ක එයා ගත කරේ කොහොමද, එයාගේ අම්මී අප්පච්චි එක්ක එයා කොහොමද එයාගේ චූටි කාලේ දේවල් කරේ, ඒ වගේ මතක ටිකක් එකතු කරන්න තමයි මේ YouTube channel එක අපි හදන්න හිතුවේ. අපි නිව්‍යාන තාම නිති. ඉතින් මම ඒ අතර ඉක්මනින් නැගිටලා ඒකක් හදාගත්තා. මොකද අද වැඩ ගොඩක් අපිට කරන්න තියෙනවා. ඒ නිසා ඉතින් ඔන්න චුට්ට වෙලාවකින් අපේ චූටි පැටියා නැගිටලා බලන්නකෝ. ඉතින් එයා දැන් ඉතින් චූටි පැටියාව චුට්ටක් එයාගේ අප්පච්චිට දෙනවා. මගේ ඊතුරු වැඩ ටික කරන්න ඕන නිසා. නිව්‍යානගේ බර්ත්ඩේ ෂූට් එක අපි අපේ ගෙදරමයි කරන්න හිතුවේ, යාගේ රූම් එකේ. මොකද ඒක යාට හරිම පුරුදු තැනක්. එතකොට අපි යාව එළියට ගෙනිච්චොත්, අපි වෙනම ලොකේෂන් එකකට ගියොත් එයාට ඒක අන්කම්ෆර්ටබල් වෙන්න පුළුවන්. එයාව චුට්ටක් ඒ තැනට ඇඩ්ජස්ට් වෙන්න චූටි වෙලාවක් යන්න පුළුවන්. ඒ නිසා අපි හිතුවා එයාගේ බර්ත්ඩේ ෂූට් එක අපේ රූම් එකම පොඩ්ඩක් ඩෙකොරේට් කරලා රූම් එකේම කරනවා කියලා. එයාගේ බර්ත්ඩේ එකට හරියටම සතියකට වගේ කලින් තමයි අපි එයාගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න ප්ලෑන් කරලා තිබුණේ. ඇත්තටම ගොඩක්ම බිසි ෂෙඩියුල් එකක මේ දවස් ටිකේ මමයි හස්බන්ඩ්යි දෙන්නම හිටියේ. ඒත් අපි ඉතින් චූටි පැටියාගේ බර්ත්ඩේ එක මිස් කරන්නේ නැතුව එයාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ මේක. ඒ නිසා එයාගේ ෆස්ට් බර්ත්ඩේ එක එයාටත් අමතක නොවන එකක්, ඒ වගේම අපිටත් අමතක නොවන එකක් වෙන්න ඕන නිසා අපි කොච්චර වැඩ තිබුණත් චූටි වෙලාවක් එහෙම නැත්නම් එක දවසක් වෙන් කරගත්තා. එයාගේ මේ වැඩේ ලස්සනට ගත්තටම වෙලාව යනවා අපිට තේරෙන්නෙත් නැතුව. දැන්ටමත් අපි පරක්කුයි අපි ෂෙඩියුල් කරන් හිටපු ටයිම් එකට වඩා. ඉතින් ඉක්මන් කරලා නිව්‍යානව ලෑස්ති කරවලා ගන්නවා අපි. ඔන්න ඉතින් අපි බලාගෙන හිටපු කෙනත් ආවා. මේ තමයි අපේ තිසල් මල්ලි. නිව්‍යානා ඉපදුණු දවසේ ඉඳන් එයාගේ ලස්සනට ෆොටෝස් ඔක්කොම අපිට අරන් දෙන්නේ තිසල් මල්ලි තමයි. ඉතින් අපි නිව්‍යානාගේ බර්ත්ඩේ ෂූට් එකේ ෆොටෝස් ටික ගන්නත් අපි එන්න කිව්වා තිසල් මල්ලි. නිව්‍යානාගේ බර්ත්ඩේ ෂූට් එකට අපි තෝරගත්තේ වයිට් කලර්. අපි තුන් දෙනාම වයිට් කලර් අඳිනවා කියලා හිතුවා. මොකද අපි හිතුවා ෂූට් එකට ඒක ලස්සන වෙයි කියලා. ඉතින් අපි චූටි පැටියවත් ලෑස්ති කරගෙන අපි දෙකතුරු ඩෙකොරේෂන්ස් ටිකක් කරලා ඔන්න පොඩ්ඩක් සෙටප් එක හදාගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඒ අතර බලන්නකො මෙයා ඔක්කොම බිම දානවා. ඉතින් එයාට ඒක පොඩ්ඩක් වෙනස් අත්දැකීමක් නිසා චූටි වෙලාවක් අපි යාට දුන්නා. අනේ ඉතින් චූටි පැටියා දැන් එයාගේ පොඩ්ඩක් නිදහසේ ඉන්න දුන්නා එයාට. මොකද අපිට ඕන ෆොටෝස් ටික ගන්න ඕන නිසා. ඉතින් ඔය බලන්නකො අපි යාට ෆ්‍රී එකේ ඉන්න දුන්නා. ඒකට ලේසි එයාටත් මහන්සියක් නැහැ. නැත්නම් එයාටත් ටිකක් මහන්සි ගතියක් දැනෙයි. අපි යාව පොඩ්ඩක් ප්‍රෙෂර් කරොත් ඒ නිසා අපි යාට එයාගේ ෆ්‍රී එකේ ඉන්න දීලා ඕනි ෆොටෝස් ටික ගන්න කියලා තිසල් මල්ලිට කිව්වා. ඉතින් තිසල් මල්ලිත් අපේ නිව්‍යානත් එක්ක හරිම එකතු නිසා අපිට මේ ෆොටෝස් ටික ගන්න ගොඩක් පහසු වුණා. කොහොම හරි අපි ඊටටත් වඩා ලස්සනට අපිට ෆොටෝස් ටික තිසල් මල්ලි අරන් දුන්නා. මේ වෙලාව යාට අපි තැන්ක් යූ කියන්න ඕන. ඉතින් ඔන්න ඔහොමයි අපේ චූටි නිව්‍යාන පැටියාගේ ෆස්ට් බර්ත්ඩේ එකේ ෆොටෝ ෂූට් එක වුණේ. අපි නිව්‍යානගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකේ වීඩියෝ එකත් එක්ක ඊළඟට ඔයගොල්ලෝම හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නිව්‍යානගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක කොහොමද වුණේ? ඒක කොහෙද තිබුණේ? ඒකට කවුද අපි කාට දෙකට ඉන්වයිට් කරේ? ඉතින් ඒ ටිකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ ඊළඟ vlog එකෙන්. ඉතින් මේ ෆොටෝස් ටික මම අන්තිමට මේකට ඇඩ් කරේ. ඇත්තටම මේක හරිම ලස්සන මතකයක් අපිට. මොකද අපේත් පළවෙනි අත්දැකීම මේක. මේක ඉතින් ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න හිතුවා අපි. අපේ චූටි පැටියාගේ ෆස්ට් බර්ත්ඩේ එක කොහොමද උනේ කියලා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.